මේ තියෙන මට හම්බවෙච්ච වීසා එක මම ඇප්ලයි කරේ වොරොන්සෝ සිටි එකේ වොරොන්සෝ ස්ටේට් යුනිවර්සිටි එකට. මම විතරක් නෙමෙයි මගේ නංගිත් මාත් එක්කම වීසා ඇප්ලයි කරා. අපි දෙන්නටම මේ පාර වීසා අප්‍රූවල් වෙලා ඇවිල්ලා තියෙනවා. මම පේෂානි මං ආවේ ගාල්ලේ ඉඳලා මං ස්ටඩි ඇඩ්වයිස් ආයතනය ගැන දැනගත්තේ ෆේස්බුක් එක හරහා. ඒක ඇඩ් එකක් දැකලා තමයි මම මෙහෙට ආවේ. ඒ ඇවිල්ලා ධනුෂ්ක සර්ව කන්ටැක්ට් කරගෙන සර් තමයි මුලින් අපිට හැමදේම විස්තර කියලා දුන්නේ. ඊට පස්සේ කුඩා කාලෙකින් මාස 3ක් වගේ ඇතුළත අපේ වීසා එක අපිට ඇප්‍රූව් කරගන්න පුළුවන් වුණා. ඒකට ධනුෂ්ක සර් වගේම හනීෂා මිස් අපිට ගොඩක් උදව් කරා. හැම දෙයකදීම අපි විස්තර අහන වෙලාවට අපිට උදව් කළා. ඒ හැමදේම හොඳට කරගන්න අපිට ඒගොල්ලෝ ගොඩක් උදව් කරා. මේ තියෙන මට හම්බවෙච්ච වීසා එක මම ඇප්ලයි කරේ වොරොන්සෝ සිටි එකේ වොරොන්සෝ ස්ටේට් යුනිවර්සිටි එකට. අපිට මුල් අවුරුද්දේ මම යන රෂියන් ලැන්ග්වේජ් එක හදාරන්න. ඊට පස්සේ මම බලාපොරොත්තු වෙනවා මගේ හයි ස්ටඩීස් එහෙම කරන්න. ඒකට යන පාත් එකේ හැමදේම ඒ යුනිවර්සිටි එකෙන්ම කරගන්න තමයි මම බලාපොරොත්තු වෙන්නේ. මට මගේ ස්ටුඩන්ට් ID එක හම්බ වෙන්න මාස 3ක වගේ කාලයක් යනවා. මට ඒ මාස 3ක කාලයෙන් පස්සේ මගේ ඔක්කොම ඇකොමඩේෂන් ෆ්‍රී. ඊතුරු මාස 9ක කාලයට මම විතරක් නෙමෙයි මගේ නංගිත් මාත් එක්කම වීසා ඇප්ලයි කරා. අපි දෙන්නටම මේ පාර වීසා අප්‍රූවල් වෙලා ඇවිල්ලා තියෙනවා. ඉතින් මං කියන්න කැමති කවුරු හරි ස්ටුඩන්ට් වීසා වලට රට යන්න ඉන්නවා නම් ස්ටඩි ඇඩ්වයිස් ආයතනයේ විශ්වාසයෙන් තෝරගන්න කියලා.